මතු බුදුවෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ දෑග සව්වන් බවට පත්වෙලා අග්‍රශ්‍රාවක තනතුරු ලබන මහා පින්වන්ත උත්තමය. අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන එනවා. දැනටමත් තුසිත දිවිය ලෝකයේ ඒ පාරමී පුරාගෙන වැඩඉන්නවා මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේට නියමිත කාලයේ පැමිණෙනතෙක්. පිංහතුනී ඒ අතර අපි දන්නවා දුටුගැමුණු රජතුමා. සද්ධාතිස්ස රජතුමා ගැන ගත්තොත් මේ දෙන්න තමයි මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේට අනාගතයේ දෑග සව්වන් බවට පත්වෙන් අග්‍රශ්‍රාවක දෙනව බවට පත්වෙන්. දුටුගැමුණු රජතුමා කියන්නේ අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන බෝධිසත් අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදුවෙන කල දකුණත් සව් පදවිය ලබන්නේ මේ දුටුගැමුණු රජතුමා නමින් රජකං කරලා මේ ලංකා භූමිය තුළ ගෞතම බුද්ධ ශාසනයට මහා සෑයවල් ඒ වගේම රට එක්සේසත් කරලා මේ බුද්ධ ශාසනයට ලෝවා මහපාය මිරිස වැටිය ඒ වගේම රුවන්වැලි මහා සෑය ආදී මහා සෑයවල් නිර්මාණය කරලා ශාසනයේ බබලවලා පාරමී පුරාගෙන ගිය මේ මහා පින්වන්ත කෙනා. ඒ වගේමයි එදා සහෝදරය හැටියට මලනුවන් හැටියට විහාර මහාදේවයගේ කුසින් බිහිවෙච්ච සද්ධාතිස්ස රජතුමා අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදුවෙන කල වමත් සව් පදවිය ලබන වග ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. මෙන්න මේ චරිත දිහා අපි අධ්‍යයනය කරලා ගත්තහම විහාර මහාදේවිය කාවන්තිස්ස රජ්ජුරුව ගැන ගත්තත් ඉතිහාසෙ සඳහන් වෙන්නේ මේ අය මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ගිහි කල මෑනියම් බවට පත්වෙන්න පියාණන් බවට පත්වෙන්න කල්ප ලක්ෂයක් පෙරුම්පුරාගෙන යන මහා පින්වන්ත දෙන්න.